ඔබ දවසක් ඔයාලට අපි අද එකතු වෙලා ඉන්නේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. මේ තමයි esophicial.lk කියන අපේ වෙබ්සයිට් එකේ account එකක් හැදුවට පස්සේ කොහොමද ටාස්ක් සම්පූර්ණ කරන්න කියන එක තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. නැවතත් මතක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න දිගටම. මොකද අපිත් එක්ක එකතු වෙලා දිගටම earn කරන්න ඔයාලට පුළුවන්. කිසිම ඩිපොසිට් එකක් අවශ්‍ය නැහැ. නැවතත් මම කියනවා ඩිපොසිට් නොකර earn කරන්න පුළුවන් එකම සයිට් එක තමයි අපේ මේ esophicial.lk කියන සයිට් එක. හරි, අපි මුලින්ම බලමු මේ සයිට් එකට ඔයා log වෙන්න. දැන් අපි කලින් account එකක් හදන හැටි කියලා දුන්නානේ. ඒක නිසා දැන් ඔයාලට log වෙන්න පුළුවන් ඔයාගේ account එකට. account එක log වුණාට පස්සේ බලන්න මෙතන ඔයාගේ account එකේ balance එක 0.10යි කියලා ඔයාලට පෙන්නනවා ඇති. ඒ ගැන කියන්න ඕන ඔයාලට මේ 0.10යි කියලා ඔයාලගේ account එකේ පෙන්නන්නේ ඔයාලගේ balance එක. ඔයා හැමදාම ඔයාගේ account එකට log වෙනකොට මේ 710 ඔයාලට ඔයාගේ balance එකට එකතු වෙනවා. ඔයා හෙටත් log වුණොත් ඔයාලට තව 710ක් එකතු වෙනවා ඔයාගේ balance එකට. ඒ විදිහට ඔයා හැමදාම log වෙනකොට ඔයාලට හැමදාම මේ 710 හම්බ වෙනවා. හරි. අපි බලමු දැන් මෙතන ඔයාලට උඩ තියෙනවා ඉරි තුනක්. ඒ ඉරි තුන ක්ලික් කරන්න. ක්ලික් කළාට පස්සේ පල්ලෙහාට එනකොට තියෙනවා setting ලකුණ. මේ setting ක්ලික් කළාම ඔයාලට පුළුවන් my profile කියන එකට ගිහිල්ලා ඔයාගේ profile එකේ details ටික add කරගන්න. change password ගියොත් ඔයාලට password එක change කරන්න පුළුවන්. හරි, අපි දැන් බලමු my profile කියන එකට ගිහිල්ලා ඒකේ ඔයාලට date of birth එක ඔයා enter කරලා නැත්නම් enter කරන්න. ඊට පස්සේ ඔයාලට upload කරන්න පුළුවන් ඔයාගේ profile picture එක. ඊට පස්සේ මෙන්න මෙතන අනිවාර්යයි ඔයාගේ bank details ටික මෙතෙන්ට දෙන්න. දීලා upload කරන්න. bank details දෙනකොට අනිවාර්යයෙන්ම බලන්න ඔයාගේ bank එකේ numbers ටික හරියද කියලා. හරි. ඊට පස්සේ අපි යමු task කියන එකට. task කියන එකට ගියාම ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා task ගොඩක්. මෙතන තියෙනවා බලන්න මේ TikTok follow කියන එක තමයි මේ task එක. එතකොට බලන්න මෙතන තියෙනවා quantity කියලා. එතන 24ක් කියලා තියෙනවා. ඒතර complete එකයි තියෙන්නේ. එතකොට තව 24ක් ඉතුරු වෙලා තියෙනවා. මේක 1.50ක් මේ task එකට ගෙවනවා. ඒ විදිහට තමයි මේ task එක තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට යනකොට බලන්න පුළුවන් ඔයාලට තව මේ website traffic task එකක් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ පල්ලෙහාට යනකොට ඔයාලට complete කරන්න. එතකොට මේ complete කරන හැම task එකකටම earning එකක් ඔයාලට ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මෙතන මේ processing කියලා එකකුත් තියෙනවා. ඒක ඔයාලට දැම්ම කරන්න බෑ. මොකද තාම මේක processing තියෙන්නේ. මේ නිල් පාට වෙලා තියෙන complete task කියන එක තමයි ඔයාලට කරන්න පුළුවන්. අපි බලමු දැන් මෙතන තියෙනවා website traffic කියලා එකක් තියෙනවා. ඒකේ බලන්න ඒකෙත් earning එක 1.25ක් ගෙවනවා. එතකොට අපි බලමු කොහොමද මේ website traffic කියන task එක කරන්න කියලා. මේකේ complete task කියන එකට ගියාම මෙන්න මේ විදිහට link එකක් ඔයාලට පෙන්නනවා. මේ හැම task එකේම link එකක් පෙන්නනවා. මේ link එක ඔයාලා click කරන්න ඕන. දැන් මේ task එකේ තියෙන link එක click කළාම බලන්න වෙබ්සයිට් එකකට තමයි අපි යන්නේ. මේ වෙබ්සයිට් එකේ විනාඩියක් වගේ හිටියානම් ඇති. අනිවාර්යයෙන්ම මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕන. ඒකෙන් තමයි අපි තහවුරු කරගන්නේ. ඊට පස්සේ ස්ක්‍රීන්ෂොට් එක පල්ලෙහා තියෙනවා choose file කියලා. එතෙන්ට add කරන්න ඕන. ඒ වගේම මේ කොටුවේ user name එක ඔයාගේ type කරන්න ඕන. අනිවාර්යයෙන් මෙතන user name එක type කරන්න. ඊට පස්සේ choose file ගිහලා ස්ක්‍රීන්ෂොට් එක upload කරලා submit task කියන එක දෙන්න. මෙන්න මේ විදිහට success කියලා එතකොට වැටෙනවා. ඊට පස්සේ බලන්න පුළුවන් මේ 1.25 ඔයාට වගේ balance එකට එකතු වෙනවා. ඒක තමයි මෙතනදී වෙන්නේ. මේක බලන්න පුළුවන් dashboard ගියාට පස්සේ ඔයාගේ balance එකට 1.25ක එතකොට එකතු වෙලා තියෙනවා. එතකොට task complete එකයි කියලා වැල්ලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි task complete එකක් කරාට පස්සේ ඔයාට balance එක add වෙන්නේ. අපි තව එකක් බලමු. මේ විදිහට පල්ලෙහාට ආවම මෙතන තියෙන Facebook page like කියලා. අපි ඒ task එකත් බලමු. මොකද ඒකේ තාම complete කරලා නැහැ. මේකෙත් බලන්න මේ link එක click කරන්න ඕන ඔයා. ඔයා මේ link එක click කරාට පස්සේ
ඔයාගේ Facebook එකට තමයි log වෙන්නේ. ඔයාගේ Facebook එකට log වුණාට පස්සේ මෙතන login කියන එක දෙන්න. එතකොට ඔයාගේ Facebook එකට log වුණාට පස්සේ එයාගේ page එක පෙන්නනවා. එතකොට මෙතන like එකට tick එකක් දාලා ඔයා screenshot එකක් ගන්න ඕනේ මේකෙත්. මෙන්න මේ විදිහට screenshot එකක් අරගෙන ඒකත් අප්ලෝඩ් කරන්න ඕන. මෙතන username එක දාන්න ඕන ඔයාගේ Facebook page එකේ තියෙන username එක. මේ Facebook කියන එකට ඊළඟ choose file ගිහිල්ලා එතෙන්ට ඔයාගේ screenshot එක add කරන්න. ඊට පස්සේ submit task කියන එක click කරන්න. මෙන්න මේ විදිහට success කියලා එතකොට වැටෙනවා. එතකොට complete වෙලා තියෙනවා. එතකොට ඒ task එකේ තියෙන earning එකත් ඔයාගේ balance එකට එකතු වෙනවා. මෙතනින් dashboard ගිහම බලන්න පුළුවන්. දැන් එතකොට 2.75ක් වෙලා තියෙනවා pending balance එක. ඒකට task දෙකක් සම්පූර්ණ කරලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි අපි අපේ task සම්පූර්ණ කරන්නේ. මේ විදිහට දිගටම task සම්පූර්ණ කරනකොට ඔයාට ඔයාගේ balance එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම නැවතත් මතක් වෙනවා ඔයාලට ඔයාගේ යාළුවන්ට ආරාධනා කරලා මේකේ කමිෂන් එකක් ගන්න පුළුවන්. මේක ඉක්මනටම balance එක වැඩි කරගන්න තියෙන ක්‍රමයක් තමයි ඒක. ඒ වගේ balance එක වැඩි කරගෙන අපෙන් withdraw ගත්ත කට්ටිය ගොඩක් ඉන්නවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.